ඔන්න අදත් ඔබට මුලින්ම නිරෝගිමත් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඔබට කලින් කියලා තියෙනවා වගේ විශ්‍රාමිකයන් කියන්නේ අද පුවත් මවන කණ්ඩායමක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් ඒ ඔස්සේ අපිට අලුතෙන්ම අහන්න ලැබිච්ච ප්‍රවෘත්තිය තමයි 2020-2024 විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවයට විසඳුම් නොදීමට විරෝධය පළ කරමින් විශ්‍රාමික දිනයදා කොළඹදී පන්දම් දල්වා නිහඬ විරෝධතාවයක් පළ කරන බව 2020-24 විශ්‍රාමිකයන්ගේ එකමුතුව පවසනවා. 2020-24 විශ්‍රාමිකයන් 2025 අයවැයෙන් වැටුප් විෂමතාවයකට මුහුණ දී ඇතැයි කී සංගමේ සභාපති මාලක විමලසූරිය මහතා 2026 අයවැයෙන් එය නිවැරදි කරන ලෙසට බල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් මේ අසාධාරණයට පත් වූ විශ්‍රාමිකයන් ඉල්ලන්නේ කුමක්ද? ඔවුන්ට 2026 අයවැයේදී ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙයිද? ඔවුන්ට හිමිවන විශ්‍රාම වැටුප කීයද? මෙසේ අවුරුදු 4ක් තිස්සේ විශ්‍රාම වැටුප් නොලැබීම නිසා ඔවුන්ට සිදුවී ඇති මූල්‍යමය අලාභය කීයද? අද අපි සියලු සංඛ්‍යාලේඛන සමග ගණනය කර පැහැදිලි අවබෝධයක් ලබා ගමු. 2020-24 විශ්‍රාමිකයන් 2025 නව වැටුප් තලවලට නොගැලපීම නිසා සිදුවී ඇති මූල්‍ය අලාභය සහ ඔවුන්ට ලැබිය හැකි විශ්‍රාම වැටුප කීයද කියලා. එහෙනම් වැඩසටහනත් එක්ක අවසාන වෙනතුරු රැඳී සිටින්න කියලා මුලින්ම ආරාධනා කරනවා. කලින් කිව්වා වගේ නැවතත් නිරෝගිමත් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රාජ්‍ය සේවයේ ඉතිහාසයේ ලොකුම වැටුප් වෙනස්කම් ගැන කතා කරන්න අද අපි සූදානම්. 2016 පැරණි චක්‍රලේඛය සහ 2025 නව චක්‍රලේඛය අතර වෙනස ඔබට හිතා ගන්නවත් බැරි තරම්. විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ට සිදු වූ මූල්‍ය අසාධාරණ ගැන අපි අද හෙළි කරනවා. ඉතින් මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි 2025 වැටුප් වැඩිවීම ඔබේ විශ්‍රාම වැටුපට කොච්චර දුරකට බලපානවද? 2020-24 අතර විශ්‍රාමගේ කෙනෙකුට අහිමි වුණ මුදල කොච්චරද? අපි අද සියලු සංඛ්‍යාලේඛන සමග ගණනය කරලා බලනවා. ඇත්තටම 2016 සහ 2025 වැටුප් අතර තියෙන අංක ගණිතමය වෙනසට වඩා ලොකු ව්‍යුහාත්මක වෙනසක් තියෙනවා. 2020 මාර්තු 31 වන විට සෑම රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුපට අමතරව රුපියල් 7500ක දීමනාවක් ලැබුණා. ඒ කියන්නේ රුපියල් 2500 දීමනාව සහ රුපියල් 5000 දීමනාව. නමුත් මේ මුදල විශ්‍රාම වැටුප් ගණනය කළ මූලික වැටුපට අයිති වුණේ නැහැ ඉස්සර. 2025 දී සිද්ධ වුණේ අලුත් චක්‍රලේඛයෙන් මේ රුපියල් 7500 දීමනාව නව මූලික වැටුපට සම්පූර්ණයෙන්ම ඇතුළත් කිරීම. ඉතින් මේක ප්‍රතිඵලයේ විදිහට ඔබේ නව මූලික වැටුප් විශාල ලෙස ඉහළ ගියා. විශේෂයෙන්ම විශ්‍රාම වැටුප. එහෙම නැත්නම් WNOP සහ අනිකුත් සියලු දීමනාද ගණනය කරනු ලබන්නේ මෙම ඉහළ ගිය මූලික වැටුප පාදක කරගෙන. අද අපි ගණනය කරන්නේ සේවයේ උපරිම වැටුප් පියවරට ළඟා වූ නිලධාරියෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 85% ලෙස උපකල්පනය කර මේ වෙනස්කම් නිසා කොච්චර මූල්‍යමය අලාභයක් දිවලා තියෙනවද කියලා කාරණේ අද අපි ඔබට හෙළි කරනවා. අපි දැන් බලමු ඔබ එල්ලූ වැටුප් කේතයන්ගේ උපරිම පියවර වැටුප් මත ගණනය කරන ලද විශ්‍රාම වැටුප් පරතරය කොච්චරද කියලා. විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා මම කලින් සඳහන් කළා වගේ 85% කියන විශ්‍රාම වැටුප් ප්‍රතිශතය උපකල්පනය කරලා මෙතනදී අරන් තියෙනවා. ඉතින් මම මෙතනදී පොදුවේ වැටුප් කේතයන් කිහිපයක් අරන් තියෙනවා. හේතුව තමයි මේ මම සඳහන් කරන වැටුප් පියවරයන් වල විශ්‍රාමිකයන් විශාල පිරිසක් සිටින නිසා මේවා පොදු වැටුප් පියවරන් විදිහට මම සලකනවා. ඉතින් මෙතනදිම අරන් තියෙන වැටුප් කේතයන් තමයි PL1, PL3, MN1, MN2, MN3, MN4, GE1, GE2, GE3, GE4 සහ SL1 කියන ශ්‍රේණි. ඒ වගේම හමුදාව සහ පොලිසියේ වැටුප් පියවරයන් සඳහා වන වෙනස්කම් මම ඉදිරි වීඩියෝ එකක ඔබට අරන් එන්න. ඉතින් එතන එහා පැත්තේ වගුවේ මේ සේවා කාණ්ඩ සඳහා උදාහරණ මොන වගේ රැකියාද? PL1 නම් ඔබ දන්නවා ප්‍රාථමික මට්ටමේ නොපුහුණු සේවකයන්, PL3 ප්‍රාථමික මට්ටමේ පුහුණු සේවකයන් රියදුරන් වගේ. ඊළඟට MN1 2 3 විතර ගත්තාම කළමනාකරන සහකාර, ඊට පස්සේ MN4
සහකාර නිලධාරීන් ඒ කියන්නේ ආශ්‍රිත නිලධාරීන් කියනවා. G1 2 3 සහ 4 ශ්‍රේණි වලින් නිරූපණය වෙන්නේ ගුරු විදුහල්පති සේවාවේ නිලධාරීන් සහ SL1 විදිහට විධායක ශ්‍රේණි නිලධාරීන් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පේනවා මෙතන 2016 චක්‍රලේඛය අනුව උන්ට ලැබිය හැකි උපරිම මූලික වැටුප කීයද කියලා. එතකොට ඔබට මෙතන පේනවා PL1 ශ්‍රේණි නිලධාරියෙක් නම් රුපියල් 36410ක්ද PL3 ශ්‍රේණි නිලධාරියෙක් නම් 38990ක්ද MN1 වැටුප් කීතේ දරන නිලධාරියෙකුට ලබාගත හැකි උපරිම වැටුප රුපියල් 45540ක්ද MN2 නම් රුපියල් 47990ක් MN3 57550ක් MN4 54250ක් GE1 59570ක් GE2 74845ක් GE3 72130ක් GE4 78145ක් GE1 SL1 85ක් මේ සමහර ශ්‍රේණිවල උපරිම වැටුප අරන් නැහැ. ඒක ඔබට පැහැදිලිව පේනවා ඇති මෙතන මම ගත්තේ යම්කිසි නිශ්චිත වැටුප් පියවරකට අදාළ වැටුපක් සමහර ශ්‍රේණිවල. නමුත් ඒක මේ ගණනය කිරීම සඳහා කිසිසේත්ම බාධාවක් නැහැ. මෙතනදී අපි හොයන්නේ මේ සිදු වූ වෙනස නිසා සිදුවෙච්ච පාඩුව කීයද කියන කාරණේ විතරයි. එතකොට ඊට එහා පැත්තේ තියර ඔබට බලා ගන්න පුළුවන් මෙතන මේ 2025 උපරිම මූලික වැටුප කොච්චර ප්‍රමාණයක් හම්බෙනවද කියලා. අර මම කලින් කතා කරපු PL1ට 61880ක් PL3ට 66540ක් MN1ට 78360ක් MN2ට 82800ක් MN3ට 140ක් MN4ට 94100ක් මම මෙතනදී GE1 ගන්නෙ නෑ මොකද ඒක ගුරු සේවාවේ තියෙන 15ම ශ්‍රේණියක් සහ ඒක කෙටි වසර කිහිපයක් තුළ වුන් ඊට වඩා ඉහළ සේවාවකට උසස් වෙන නිසා ඉන්සම් මම අරන් තිනවා GE2 ගුරු සේවාවේ ඉහළ ශ්‍රේණියක් විදිහට 74845 වැටුප රුපියල් 161340 දක්වා ඉහළ යනවා 2025 දී. ඒ වගේම GE3 ගුරු උපදේශක සේවයේ 2025 දී 145780ක් ඒ වගේම GE4 විදුහල්පති ශ්‍රේණියේ 178800ක් සහ SL1 විධායක ශ්‍රේණිය උපරිම වැටුප් පියවර විදිහට රුපියල් 195970ක් 2025 වර්ෂයට අදාළ. ඉතින් මේ අගයන් වල වෙනස 185න් ගුණ කරොත් ඔබට පේනවා මෙතන එහා පැත්තේ තීරුවේ එක් වැටුප් කේතය සඳහා මාසිකව අහිමි වී යන විශ්‍රාම වැටුප කීයද කියලා. එතකොට ඔබට පේනවා මෙතන අර PL1 කියන වැටුප් ශ්‍රේණියට අදාළ රුපියල් 21649 ඉඳන් PL3 23417 27870 29580 36191 33883 ඔන්න ඔය විදිහට රුපියල් ලක්ෂයක් කිට්ටු වෙනකල් වැටුපක් ඔබට අහිමි වෙලා යනවා මේ වැටුප් සංශෝධනය නොකිරීම නිසා. ඉතින් මේක ඇත්තටම විශාල ප්‍රමාණයක විශ්‍රාම වැටුප් වල තියෙන වෙනසක්. ඔබ හිතන්නකො ඔබත් එක්ක එකට වැඩ කරපු ඔබ සමහර විට මේ 2025 විශ්‍රාම ගියපු ඒ නිලධාරියාට අලුතෙන් රාජ්‍ය සේවයට එකතු වුණාට පස්සේ රාජ්‍ය සේවාවේ ක්‍රියාවලිය කාර්යපටිපාටිය ළඟට අරන් කියලා දුන්න නිලධාරියෙක් වෙන්න ඇති. නේද? අපිත් මේ ඉහළ නිලධාරීන්ගෙන් දේවල් අහලා දැනගන්නවා වගේ ළඟට කතා කරලා පුතේ මෙහෙම කරන්න අර විදිය කරන්න මේ විදිය කරන්න කියලා ඔබත් කාලයක් කියලා දෙන්න ඇති ඔය ආපු ආධුනික නිලධාරීන්ට. නමුත් ඔබ 2024ට කලින් විශ්‍රාම ගිහිල්ලා ඔබෙන් ගුරුහරුකම් ලබාගත්ත ඊට වඩා කනිෂ්ඨ නිලධාරියෙක් ඔබ ලබා ගන්නවා වගේ දෙගුණයක් විතර වැටුප් ගන්න කතාවක් තමයි මේ වගුව මගින් පැහැදිලිව පේන්න තියෙන්නේ. ඉතින් බලන්නකො නොපුහුණු සේවක කියන්නේ PL1 මාසික වැටුප් විශ්‍රාම වැටුපේ වෙනස රුපියල් 21649ක්. ගුරු සේවයේ උපරිම වැටුප් පියවරේ නිලධාරියෙකුගේ විශ්‍රාම වැටුපේ වෙනස රුපියල් 85000 ඉක්මන. මේක තමයි 2025 ව්‍යුහාත්මක වෙනසේ සැබෑ ප්‍රතිලාභය. දැන් කතාවේ වඩාත්ම සංවේදී සහ අසාධාරණම කොටස. 2030 ජනවාරි 1 වෙනිදා සිට 2024 දෙසැම්බර් 31 වෙනිදා දක්වා අතර විශ්‍රාම ගිය නිලධාරීන් ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඔව් විශ්‍රාම ගිය 2016 චක්‍රලේඛයේ අඩු මූලික වැටුප් මතයි 2025 වර්ෂයට සාපේක්ෂව. ඉතින් ඔවුන්ට සිදු මහා අසාධාරණ තමයි 2025 අප්‍රේල් 1 වෙනිදා සිට
රාජ්‍ය සේවයේ සිටින අයට නව ඉහළ වැටුපට විශ්‍රාම වැටුප් ගණනය වන විට 2020-24 අතර විශ්‍රාම ගිය අයට තවමත් ලැබෙන්නේ පැරණි 2016 වැටුප මත ගණනය කළ විශ්‍රාම වැටුප පමණයි. ඉතින් මූල්‍ය අලාභය ගණනය කිරීමේදී දැන් 2025 ජනවාරි 1 සිට 2025 දෙසැම්බර් 31 වෙනිදා දක්වා වසරක කාලයක් උපකල්පනය කළොත් ඔවුන්ට අහිමි වුණ විශ්‍රාම වැටුපේ අලාභය සාමාන්‍යයෙන් දල වශයෙන් මෙහෙම ගණනය කරගන්න පුළුවන්. PL1 කියන වැටුප් කීයටට අදාළව වාර්ෂික රුපියල් 2,59,788ක්ද PL3 නම් 2,80,000කටත් වඩා මුදලක් MN2 නම් 3,55,000කටත් වඩා වැඩි මුදලක් MN4 නම් 4,06,000කට වඩා වැඩි මුදලක් විදුහල්පති සේවය නිලධාරියෙක් නම් 10,27,000කට වඩා වැඩි මුදලක් විධායක ශ්‍රේණි නිලධාරියෙක් නම් 11,32,500කට ආසන්න මුදලක් ඔවුන්ට වාර්ෂිකව 2025 වර්ෂයේදී පමණක් අහිමිලා යනවා. ඒකයි මේ විශ්‍රාමිකයන් අර කලින් කතා කරපු විරෝධතා ක්‍රියාමාර්ගයකට යන්න කියලා ගියේ මේ මූල්‍ය සිදුවන මේ දැවැන්ත මූල්‍ය පාඩුව හැකි ඉක්මනින් අවසන් කර ගැනීම අරමුණි. සේවයේ උපරිමයට පැමිණි විශ්‍රාමිකී විදුහල්පතිවරයෙකුට 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියනයකට වඩා වැඩි විශ්‍රාම වැටුපක් අහිමි වෙලා යනවා. මේ අලාභය 2026 සහ ඉන් ඉදිරියට සෑම මාසකම උන්ට අහිමි වෙන මුදලක් කියලා ඔබ මතක තබා ගත යුතුයි. 2025 වැටුප් සංශෝධනයේ රාජ්‍ය සේවයේ ව්‍යුහය කන පිට පෙරලෙන මූල්‍ය විප්ලවයක් වුවත් 2020-24 අතර විශ්‍රාම ගිය දහස් ගණනකගේ විශ්‍රාමිකයන්ට සිදු මෙම මූල්‍ය අලාභය පිළිබඳ තවමත් සලකා බැලීම යුක්ති සහගතයි. ඉතින් මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. බොහොම ස්තුතියි.